සවි YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්න යන්නේ grade 6 විද්‍යාව දෙවෙනි පාඩමේ දෙවෙනි practical එක. ඉතින් මේ practical එකෙන් අපි කතා කරන්නේ ද්‍රව පදාර්ථයේ සුවිශේෂී ගුණ ගැන. ඉතින් අපි දැන් යන්නේ මේ practical එක. අපිට මේ practical එක කරන්න ඕන වෙනවා මිනුම් සරාවක්, වර්ණ දිය කළ ජලය, තව මේ විවිධ හැඩැති බඳුන් හතරක් එක විනිවිද පෙනෙනවා නම් හොඳයි. අපිට විද්‍යාගාරයේදී නම් ෆ්ලාස්කු භාවිතා කරන්නේ. මට ෆ්ලාස්කු භාවිතා කරන්න බැරි හින්දා තමයි මම විවිධ හැඩැති වීදුරු හතරක් අරන් තියෙන්නේ. අපිට මේකෙන් මේ පරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් අපි දැන් යමු පරීක්ෂණයට. දැන් අපි මුලින්ම කරන්න ඕනේ මේ වර්ණ කළ ජලය මිනුම් සරාවෙන් මිලිලීටර් 40ක් පමණ මැන ගන්න ඕනේ. දැන් අපි මැන ගමු. දැන් ඔයගොල්ලන්ට පේනවා මිලිලීටර් 40ට ලං වෙනවා. අපි මේක දිහා ඇහැ කෙලින් බලන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේකේ මිලිලීටර් 40ක් හරියටම තියෙනවා. ඊළඟට අපි කරන්න ඕනේ අර විවිධ හැඩැති වීදුරු හතර අරගෙන හතරෙන් එකක් අරගෙන මේ වර්ණ කළ ජලය දාන්න ඕනේ. දැන් අපි දාමු. දැන් අපි ආයෙත් මිලිලීටර් 4 ප්‍රමාණයක් මැන ගන්න ඕනේ. අපි මැන ගමු. දැන් අපි මැන ගත්තා. දැන් අපි අනිත් වීදුරු වලට දාමු මේ මිලිලීටර් 40ක වර්ණ කළ ජල ප්‍රමාණය. දැන් අපි ඒකත් දැම්මා. දැන් අපි ආයෙත් ඊළඟට වර්ණ කළ ජලයේ මිලිලීටර් 40ක් මැන ගමු. දැන් මැන ගන්නවා අපි. දැන් අපි මේ මිලිලීටර් 40ත් වෙනත් වීදුරුවකට දාමු. මේකත් මැනගත්තා. දැන් ආයෙත් අපි මිලිලීටර් 40ක් මැනගමු. දැන් මම මැනගන්නවා. මිලිලීටර් 40ට ළඟයි දැන්. දැන් අපි අන්තිම වීදුරුවටත් මේ මිලිලීටර් 40 දමමු. ඒකටත් දැම්මා. දැන් මම මේ මිනුම් සරාවෙන් මිලිලීටර් 40 ගානේ මැනගත්ත සමාන ජලි පරිමා මේ වීදුරු හතරටම දැම්මා. ඔයගොල්ලන්ට පේනවා මේ වීදුරු විවිධ හැඩැති වීදුරු ඒ භාජන වලට දැමූ මේ ජලය ඒ වීදුරුවේ හැඩය අරගෙන තියෙනවා. ඒ විදිහට මේ ජල පරිමාවල හැඩය වෙනස් වුණාට අපි දැන් 1 මිලිලීටර් ජල ප්‍රමාණය ඉතින් අපිට ඔප්පු වෙනවා ද්‍රව වලට නිශ්චිත පරිමාවක් තිබ්බත් නිශ්චිත හැඩයක් නැහැ කියලා. දාන භාජනයේ හැඩය තමයි ගන්නෙ. ඒ ප්‍රැක්ටිකල් එකෙන් අපිට ඔප්පු වුණා ද්‍රව වලට නිශ්චිත පරිමාවක් තිබ්බත් නිශ්චිත හැඩයක් නැහැ කියලා. ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ ස්විට් සවි YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ ස්විට් සවි YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මගේ videos වලට කැමති නම් like කරන්න. මගේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් comment එකකින් අහන්න. මගේ videos ඕගොල්ලන්ගේ යාළුවන්ටත් share කරන්න.